නගින්න කට්ටිය නගින්න. හරි. රේ නගන්න. කොන්ද මල්ලි එහෙනම් දැන් යන්න තමයි තියෙන්නේ. කොච්චර දුර යන්නද? අවුලක් නැහැ ඉතින්. යන්කෝ. පොඩ්ඩක් හෙම්බිරිස්සාත් වගේ ඉතින් කොන්දොස්තර මල්ලි. ඔළුවත් රිදෙනවා අප්පා. බස් එක පැද්දට. අයියේ නම් මම බස් එක ගන්නද? එපා. අම්මා ගෙනියන්න. නෑ නැත්තම් පොලිසිය යන්න වෙයි අපිට මේ බස් එක කොන්දොස්තරට දුන්නගේ. මේ උඩ පැත්තේ ගහලා තියෙන්නේ. බස් එක දෙන්න තහනම් කියලා කොන්දොස්තරට. අවුලක් නෑ මම යන්න. ඔළුව රදෙනවා ඉන්නවත් බෑ. බස් එක පැද්දට ඉතින්. ඔව් හැප්පෙනවා. මං කිව්වනේ ඉතින් කොන්දොස්තර මල්ලි මට අද අමාරුයි කියලා. මට නම් ගොඩක් අමාරුයි වගේ කොන්දොස්තර මල්ලි. අයියේ මේකේ බෝඩ් එක ගහලා තිබ්බට අවුලක් නෑ. මටත් පුළුවන් හොඳට බස් පදින්න. දෙන්නකෝ මම බස් එක ගන්න. එපා. මං තව පොඩ්ඩ දුරක්වත් පැදලා දෙන්න. ෂුවර් නෑනේ ඉතින්. පුළුවන් කිව්වට. මට ගොඩක්ම අමාරු වුණොත් මං දෙන්නම් මල්ලිට බස් එක. පුළුවන් කියනවනේ. මම දන්නවනේ ඉතින් මගේ වැඩ. ඉතින් ඕනි වාහනයක් පදින්න පුළුවන්. හරි. හම්බෝ කොන්දොස්තර මල්ලි. බස් පදින්න පුළුවන් කිව්වනේ. ගන්නකෝ. මට නම් ඉන්නවත් බෑ මල්ලි. ඔළුව රදෙනවා. දෙන්න බස් එක දෙන්න. හරි. ඔයා බහින්නකෝ බස් එකෙන්. අමාරු හන්දමයි දෙන්නේ නැත්තම් මං දෙන්නේ නෑ මේ කොන්දොස්තරට. ෂුවර් නෑ ඉතින්. අයියා බය ගන්න එපා මම බස් එක පදින්න සූවිරියට. මේ ඔය කොහෙද මම කොල්ලේ බස් එක ගෙනියන්නේ? පිට යන්න තියෙන පැත්තෙන් නෙවෙයිනේ. මේ අයියේ මේකේ බ්‍රේක් එකකෝ. දැන් බස් පදින්න දන්නා කිව්වා නේද? බ්‍රේක් එක තියෙන්නේ කොතනද කියලාවත් දන්නේ නැද්ද? නෑ මම දන්නවා. කමඩ වගේ හු. අයියෝ. දැන් නම් ප්‍රශ්න වෙන්නේ.
අයියෝ බස් එක වැදුනා. අයියෝ අනේ මම පයින්නවා. අනේ දුවමු. අයියෝ දුවමු. අයියෝ ඩ්‍රයිවර් අයියා නඩුව බලාගනින්නේ. අයියෝ අර මෝඩයා වැඩේ කෑවා නේද? ඔය කොන්දස්තරය හොරා. බලන්නේ. බලකම්. පොලිසියනුත් ඉතින් දැන් මෙතනට. අයියෝ මගේ තමයි වැරද්ද. දුන්නනේ මෝඩ වෙලා අර කොන්දස්තරයට බස් එක. හෙලෝ මේ ඩැමේජ් එකක් වෙලා නැහැ මේ මිනිස්සෙක්ගේ මේ අත පොඩක් තුවාල වෙලා තියෙන්නේ මේ එහෙමද එක්කන් එනකො පොලිසියට හරි තමසේ පොලිසියට එක්කන් යන්නලු අයියෝ හරි ඉතින් හිරේට යන්න තමයි තියෙන්නේ ඒක ගෙදරට ගිහින් බලනකො